ආයුබෝවන් සියලු දෙනාට අද කරන්න යන්නේ 2024 සාමාන්‍ය පෙළ විභාගයේ ව්‍යාපාර ගිණුම් කරන විෂයට අදාළ MCQ ප්‍රශ්න පත්‍රය. හරි අපි බලමු මුලින්ම ප්‍රශ්න ටික. පළවෙනියට කියලා තියෙනවා පහත සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට පහත එක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා. මොකද කියලා දෙන්නේ පහත සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට පහත එක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා. ඒතර පළවෙනියට කියලා දෙනවා ඉකොවේජ් එළවලු සහ පළතුරු වගා කරන ගොවීන් 50 දෙනෙක්ගෙන් සමන්විත කදුරුවෙන ග්‍රාමයේ පිහිටි ආදර්ශක ඔයගොල්ලන්. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඇති දුර නිසා ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදිත නියමිත වේලාවට ප්‍රවාහනය කිරීමේ ගැටලුවක් පවතී. එයට විසඳුමක් ලෙස දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන සඳලි එළවලු ව්‍යාපාරයේ අයිතිකරු වන සංක ඉකොවේජ් ගොවිපලේ ගොවීන් සමග එක්ව උන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා සහන සේවා සංගමය ආරම්භ කරනවලු. එතකොට මේකේ මුලින්ම ප්‍රශ්نين අහලා තියෙනවා සහන සේවා සංගමයේ සපුරාලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද කියලා. එතකොට සාමාන්‍යයෙන් මිනිස් අවශ්‍යතාව කියන්නේ මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ දේවල්. එතකොට මිනිසාගෙන් අනිවාර්යයෙන් සපුරා ගන්න ඕනේ ඒවා ලක්ෂණ තමයි සීමිතයි අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ. ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න බෑ. පුද්ගලයාට වෙනස් වෙන්නේ නැහැ. පුද්ගලයාට සමානයි. ඒ වගේ ලක්ෂණ තමයි මිනිස් අවශ්‍යතාව කියන්නේ. එතකොට මිනිස් අවශ්‍යතාව සපුරාලන විවිධාකාර වලට අපි කියනවා මිනිස් ඕමනා කියලා. එතකොට මේකේ අහලා තියෙන සහන සේවා සංගමයේ සපුරාලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? එතකොට මේකේ කියනවා ඉකොවේජ් ගොවිපලේ ගොවීන් සමග එක්ව ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා මොකද ප්‍රවාහන සාසුකම් සැපයීම සඳහා සහන සේවා සංගමය ආරම්භ කරනවා. එතකොට සහන සේවා සංගමය ආරම්භ කරන්නේ මොකටද? ප්‍රවාහන පහසුකම් සැපයීමට. ප්‍රවාහන පහසුකම් සැපයීමට. එතකොට ප්‍රවාහනය කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවයක්. ඒක සපුරාලන විවිධාකාරයක් තමයි සහන සේවා සංගමය විසින් ආරම්භ කරන්නේ. ඒතර සහන සේවා සංගමය මගින් සපුරාලන මිනිස් අවශ්‍යතාවය කොහොමද? ප්‍රවාහනය. දෙකේ කියනවා සඳලි එළවලු ව්‍යාපාරය. සඳලි එළවලු ව්‍යාපාරය. කේවල ස්වාමී ව්‍යාපාර, හවුල් ව්‍යාපාරයේ, සමිති සංවිධානයේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයකි. හරි. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන සඳලි එළවලු ව්‍යාපාරයේ අයිතිකරු වන සංඝ. අයිතිකරු වන සංඝ. අයිතිකරු වන සංඝ කියන්නේ මොකද්ද මේකේ තේරුම? මේකේ අයිතිකාරීත්වය තනි පුද්ගලයෙක් විසින් තමයි දරන්නේ. තනි පුද්ගලයෙක් විසින් දරනවා නම් ව්‍යාපාරයක ඒ මොන ව්‍යාපාරයක්ද? මේ ව්යාපාරේ කේවල ස්වාමී ව්‍යාපාරයක්. එතකොට දෙකට උත්තරේ 1. 3 කියනවා සඳලි එළවලු ව්‍යාපාරයේ නිෂ්පාදන සාධකයක් හා එහෙට නිදසුනක් දැක්වෙන පිළිතුර තෝරන්න. සඳලි එළවලු ව්‍යාපාරයේ නිෂ්පාදන සාධකයක් හා එහෙට නිදසුනක් දැක්වෙන පිළිතුර තෝරන්න. සාමාන්‍යයෙන් ව්‍යාපාරික නිෂ්පාදන සාධක හතරක් තියෙනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා. එතකොට භූමිය කියන්නේ ස්වභාව ධර්මයෙන්ම ලැබ දේවල් වලට අපි කියනවා භූමි කියලා. ශ්‍රමය කියන්නේ මිනිසාගේ කායික මානසික වෙහෙස. ප්‍රාග්ධනය කියන්නේ යම් කිසි දෙයක් නිෂ්පාදනය කරන්න වගේ දෙයක් කරන්න නිදා ගන්න දේවල් වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. ව්‍යවසායකත්වය කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන සාධක තුනම එකතු කරලා යම් කිසි දෙයක් නිෂ්පාදනය කරනවා වගේ දෙයක් කරනවා නම් අලුත් දෙයක් නිෂ්පාදනය කරනවා ආයෙත් කියන අපි ව්‍යවසායකත්වය කියලා. ඒතර මේකේ අහලා තියෙන්නේ සඳලි එළවලු ව්‍යාපාරයේ නිෂ්පාදන සාධකයක් හා එයට නිදසුනක් දැක්වෙන පිළිතුර තෝරන්න. මේකේ උත්තරය තමයි 3. 3 හේතුව ප්‍රාග්ධනය එළවලු සහ පළතුරු තොග. එළවලු සහ පළතුරු තොග කියන්නේ මේක විකුණන දේවල්නේ. මේකෙත් මිලදී අරන් නැවත විකුණන දේවල්. එතකොට ඒක ප්‍රාග්ධනයට ඈත් වෙනවා. 3ට උත්තරේ 3. 4 කියනවා සඳලි එළවලු ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධකයක් ගන්න. ව්‍යාපාරික අභ්‍යන්තර පරිසර සාධක, බාහිර පරිසර සාධක කියලා ප්‍රශ්නයක් තියෙනවා. අභ්‍යන්තර පරිසර සාධක කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තරින් හට ගන්නා සාධක. ඒ කියන්නේ අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් වගේ කට්ටිය ඒ පාර්ශ්ව තුන තමයි ඈත් වෙන්නේ ව්‍යාපාරික අභ්‍යන්තර පරිසර සාධකෙට. ඒ හැර සියලුම සාධක ඈත් වෙනවා බාහිර පරිසර සාධකෙට. මේකේ අහලා තියෙනවා සඳලි එළවලු ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධක ගන්න. අභ්‍යන්තර පරිසර සාධක. සඳලි එළවලු ව්‍යාපාරයේ අයිතිකරු වන සංඝ. හරි බලමු. මේකේ පළවෙනි උත්තරේ තියෙන සංඝ. සංඝ කියන්නේ කවුද? සඳලි එළවලු ව්‍යාපාරයේ අයිතිකරු. ඊතර උත්තරේ 4ට 1. 5 කියනවා ඉහත සිද්ධියට අනුව නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඉහත සිද්ධියට අනුව නිවැරදි ප්‍රකාශය තෝරන්න. සඳලි එළවලු ව්‍යාපාරයේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයකි. සඳලි එළවලු ව්‍යාපාරය අපි ඉස්සෙල්ලා කතා කරා කේවල ස්වාමී ව්‍යාපාර. කේවල ස්වාමී ව්‍යාපාරයක් කියන්නේ අනිවාර්යයෙන්ම ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක්. එතකොට සඳලි ව්‍යාපාරය ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයකි. 5ට උත්තරේ 1. 6 කියනවා පහත තොරතුරු ඇසුරෙන්
තොරතුරු භාවිතය අංක 6 සහ 7 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා. අපි මුලින්ම සිද්ධිය කියවෙනේමක විදුලි උපකරණ අලෙවි කරන මොටෙක් ව්‍යාපාරය අසල සමාන නිෂ්පාදිත අඩු මිලට අලෙවි කරන නව වෙළඳසලක් ස්ථාපිත කිරීම සඳහා මොටෙක් ව්‍යාපාරය මුලින්ම ආපහු සිද්ධිය කියලමුකෝ විදුලි උපකරණ අලෙවි කරන මොටෙක් ව්‍යාපාරය අසල සමාන නිෂ්පාදිත අඩු මිලට අලෙවි කරන නව වෙළඳසලක් ස්ථාපිත කිරීම නිසා මොටෙක් ව්‍යාපාරය ගැටලුවකට මුහුණ දී සිටී. මේ නිසා මොටෙක් ව්‍යාපාරයේ අයිතිකරු පෞද්ගලික විකුණුම් වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. මොටෙක් කියලා විදුලි උපකරණ අලෙවි කරන ව්‍යාපාරයක් තියෙනවලු. ඒකේ නිෂ්පාදිත මිලට වඩා අඩු මිලට නිෂ්පාදිත අලෙවි කරන වෙළඳසලක් ඒ අසල ස්ථාපිත කරනවලු. ඒ ගැටලුවට මුහුණ දෙන්න මොටු ව්‍යාපාරයේ අයිතිකරු පෞද්ගලික විකුණුම් වැඩසටහනක් හඳුන්වා දෙනවා. එතකොට මේක යහලා තියෙනවා මොටෙක් ව්‍යාපාරයට බලපාන බාහිර සාධකයක් කුමක්ද? මොටෙක් ව්‍යාපාරයට බලපාන බාහිර සාධකය මොකක්ද? බාහිර සාධකය තමයි තරංකරු. ඒකට හේතුව මොකද්ද? මේ කට්ටියගේ නිෂ්පාදිතම අඩු මිලට අලෙවි කරනවා. අඩු මිලට අලෙවි කරනවා කියන්නේ මේ කට්ටියට තරගයක්නේ. ඒතකොට මේ කට්ටිය කවුද? තරගකරුවෝ. 7 කියනවා මොටෙක් ව්‍යාපාරයේ අලෙවි කරන මිශ්‍රයේ විචලනය. අලෙවි කරන මිශ්‍රයේ විචලන. අලෙවි කරන මිශ්‍රයේ විචලනයන් 4ක් තියෙනවා. නිෂ්පාදිතයේ මිල ප්‍රවර්ධනය සහ ස්ථාන. මේකේ අහලා තින්නේ අලෙවි කරන මිශ්‍රයේ විචල්‍යයක් වන ප්‍රවර්ධනයට නිදසුනක් වන්න. මේකේ කියනවා තරංග මුලින්ම කියවනේ අපිට තරංකාරයෙක් ඉන්නවා කියලා අඩු මිලට අලෙවි කරන. ඒ තරංකරුවාගේ තරංගය වළක්වා ගන්න මේ කට්ටිය පෞද්ගලික විකුණුම් වැඩසටහනක් මගින් මේ කට්ටිය විකුණුම් වැඩි කර ගන්න බෑ. ඒතකොට මේක මොකද්ද? ප්‍රවර්ධනයේ සඳහා නිදසුනක් වන්නේ පෞද්ගලික විකුණුම් වැඩසටහනක් හඳුන්වා දීම. 4 උත්තරේ 4. 8 කියනවා හිමිකාරීත්වය වෙනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආයතන සංවිධාන වර්ගය. අධිකාරිය සංස්ථා ගණිත දෙන නීතිගත සංස්ථා වගේ දේවල් ඈත් වෙන්නේ මොකටද? රාජ්‍ය සංස්ථාවලට. 9 කියනවා ව්‍යාපාරයකට බලපාන ආර්ථික පරිසර සාධකය කොහොමද? ආර්ථික පරිසර සාධක. ව්‍යාපාරයට බලපාන විවිධ පරිසර සාධක තියෙනවා. නෛතික හා දේශපාලන, සමාජ හා සංස්කෘතික, පාරිසරික, ආර්ථික වගේ සාධක තියෙනවා. එතකොට මේකේ අහලා තියෙන ආර්ථික පරිසර සාධකය කොහොමද කියලා. ආර්ථික පරිසර සාධක කියන්නේ සාමාන්‍යයෙන් බදු අනුපාත ඊට පස්සේ උද්ධමනය අවදමනය වගේ දේවල් තමයි මේ ආර්ථික පරිසරයට බලපාන්නේ. අපි බලමු මේ වගේ දේවල් මොකක්ද තියෙන්නේ කියලා. මේකේ උත්තරේ වෙන්නේ දෙක. හේතුව ශ්‍රී ලංකා රජය විසින් බදු අනුපාත ඉහළ නැංවීම. බදු අනුපාත ඉහළ නැංගාම මොකද වෙන්නේ? පුද්ගලයාගේ වියදම වැඩි වෙනවා. බඩු මිල ඉහළ යනවා. පුද්ගලයාගේ වියදම ඉහළ යනවා. මිනිස්සු මිලදී ගන්න භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා වගේ දේවල් ව්‍යාපාරයේ බලපාන. ඒතර ව්‍යාපාරයේ ආර්ථික ශක්තිය බිඳ වැටෙනවා. වගේ දේවල් තමයි මේ බදු අනුපාත ඉහළ නැංවාම වෙන්නේ. එතන අපිට උත්තරේ 2. 10 බලමු. චෙක්පත් වලින් ගනුදෙනු කිරීම සඳහා හිස්තැනක් ගිණුමක් අවශ්‍ය වන අතර හිස්තැනක් චෙක්පතකට බැංකු කවුන්ටරයෙන් මුදල් ලබාගත නොහැකි. චෙක්පතකින් ගනුදෙනු කිරීම සඳහා අපිට මොන ගිණුමක්ද අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන්? චෙක්පතකින් ගනුදෙනු කරන්න අපිට අනිවාර්යයෙන්ම ජංගම ගිණුමක් අවශ්‍ය වෙනවා. ජංගම ගිණුමක් නැතුව චෙක්පතක් මගින් ගනුදෙනු කරන්න බෑ. ඒ හින්දා එකට උත්තරේ 2. එතකොට අවශ්‍ය වන අතර හිස්තැනක් චෙක්පතකට බැංකු කවුන්ටරයෙන් මුදල් ලබාගත නොහැකි. අපිට චෙක්පතක් රේඛනය කරලා තියෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම චෙක්පතක බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගන්න බෑ. එතකොට උත්තරේ 10ට උත්තරේ 4. 11 කියනවා සුගත් ගම්පහ බස් නැවතුම්පලේ සිස්සරිය බස් රථයට නැගී පාසල් වෙත යයි. ඉහත ප්‍රකාශය සඳහන් ගම්පහ බස් නැවතුම්පල හා සිස්සරිය බස් රථයේ අයත් වන ප්‍රවාහන මූලිකාංගයේ පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. ප්‍රවාහන මූලිකාංග 4ක් තියෙනවා. ප්‍රවාහන මූලිකාංග 4 තමයි මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය. මාර්ගය කියන්නේ වාහන ගමන් ගන්නා සාමාන්‍ය පතය වගේ පතයට කියනවා අපි මාර්ගය කියලා. මාධ්‍ය කියන්නේ ඒ එම මාර්ගවල ගමන් ගන්නා වාහන වලට අපි මාධ්‍ය කියනවා. පර්යන්තය කියන්නේ ඒ වාහන නවස්තින ස්ථාන. ඒ කියන්නේ බස් නැවතුම්පල, දුම්රිය බල, පුවත්තුර බල වගේ දේවල් වලට පර්යන්තය කියනවා. බලය කියන්නේ වාහන ගමන් කරන්න අපි බල ශක්තියක් උදා ගන්න ඕනේ. තෙල්, ඩීසල්, විදුලිය වගේ දේවල් ආයෙකට කියනවා අපි බලය කියලා. ඒතර මේකේ අහලා තියෙන්නේ බස් නැවතුම්පල හා සිස්සරිය බස් රථය. බස් නැවතුම්පල කියන්නේ මොකද්ද? පර්යන්තය. ඒතර සිස්සරිය බස් රථය ආයත් වෙන්නේ මොකටද? මාධ්‍යයට. ඒතර 11ට උත්තරේ 4.
12 කියනවා රක්ෂණ හිමිකම මූලධර්මය හා සම්බන්ධ සිදුවීම තෝරන්න. රක්ෂණ හිමිකම මූලධර්මය හා සම්බන්ධ සිදුවීම තෝරන්න. රක්ෂණ හිමිකම කියන්නේ සාමාන්‍යයෙන් මොකද? රක්ෂණ හිමිකම කියන්නේ අපිට යම්කිසි දෙයක් රක්ෂණය කරන්න ඒකට අපිට නීතිමය බැඳීම්, ඒ කියන්නේ යම්කිසි බැඳීමක් තියෙනවා නම් අපි ඒකට කියනවා රක්ෂණ රක්ෂණ හිමිකම කියලා. එතකොට රක්ෂණ හිමිකම මූලධර්මය හා සම්බන්ධ සිදුවීම තෝරන්න. පළවෙනි උත්තරේ කියනවා උකස් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අමර උකස් භාණ්ඩ රක්ෂණය කිරීම. ඔක පොඩ්ඩක් කියමු. දෙවෙනි එක කියනවා රක්ෂණ ඔප්පුවක් ලබා ගැනීම සඳහා කුමාරි තමාගේ සම්පූර්ණ වෛද්‍ය ඉතිහාසය ලබා දෙන. ඒක මොකද්ද? උපරිම විශ්වාසය. ඒ උපරිම අපේ සියලුම තොරතුරු අපි රක්ෂණය කරනවා නම් රක්ෂණ සමාගමට ලබා දෙන්න ඕන. ඒකට කියනවා රක්ෂණ හිමිකම කියලා. තුන කියනවා සාරත්ට ඔහුගේ කාර් රථයට සිදු වූ අලාභයේ ප්‍රමාණය සඳහා පමණක් වන්දි ලැබීම. කියන්නේ වන්දිය ඒ කට්ටිය අලාභයට පමණයි ලැබෙන්නේ. ඒ කියන්නේ හානි පූරණය. හතර කියනවා සමහර තොරතුරු අනාවරණය නොකිරීම නිසා විමල්ගේ රක්ෂණ ඔප්පුව ප්‍රතික්ෂේප වීම. අර මං කියවනේ උපරිම විශ්වාසය කියන මූලධර්ම. ආයෙත් ඒ කියන්නේ සම්පූර්ණ තොරතුරු අනාවරණය කරන්න ඕනේ. පළවෙනි උත්තරේ කියනවා උකස් මධ්‍යස්ථානය පවත්වාගෙන යන අමර උකස් භාණ්ඩ රක්ෂණය කිරීම. දැන් උකස් මධ්‍යස්ථානයේ පවත්වා ගන්න අමර නම් අමරට ඒ කියන්නේ වගකීමක් තියෙනවානේ. අපිට අපි භාණ්ඩයක් බැංකුවක තැන්පත් කරනවා උකසට. එතකොට ඒ බැංකුවට අපේ භාණ්ඩ පිළිබඳ වගකීමක් තියෙනවනේ. ඒ කියන්නේ බැඳීමක් තියෙනවනේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම රක්ෂණය කරන්න ඕනේ. එතකොට 12ට උත්තරේ 1 13 බලමු. නිෂ්පාදන කළමනාකරුවෙකු විසින් සැපයුම්කරුවෙකු වන කමල් වෙත ඉතා ඉක්මනින් අමුද්‍රව්‍ය අවශ්‍ය බව දන්වා ඇනවුමක් යවා ඇත. නිෂ්පාදන කළමනාකරුවෙකු විසින් සැපයුම්කරුවෙකු වන කමල් වෙත ඉතා ඉක්මනින් අමුද්‍රව්‍ය අවශ්‍ය බව දන්වා ඇනවුමක් යවා ඇත. ඉහත ප්‍රකාශය ඇතුළත් සංනිවේදන මූලිකාංග වන්න. සංනිවේදන මූලිකාංග තියෙනවනේ. යවන්නා, පණිවිඩය, මාධ්‍ය ලබන්නා, ප්‍රතිචාරය, ප්‍රතිපෝෂණය. ඔය තියෙනවනේ. එතකොට මේකේ අහලා තියෙන්නේ සංනිවේදනය ඇතුළත් මූලිකාංග මොනවද කියලානේ. බලමු. නිෂ්පාදන කළමනාකරුවෙකු විසින්. නිෂ්පාදන කළමනාකරුවෙකු විසින්. ඒ කියන්නේ කවුද? යවන්නා. සැපයුම් කරුවෙකු වන කමල් වෙත. කමල් වෙත කමල්ටනේ යවලා තියෙන්නේ. කමල් කියන්නේ ලබන්නා. ඉතා ඉක්මනින් අමුද්‍රව්‍ය අවශ්‍ය බව දන්නා ඇනෝමක් යවා ඇත. ඇනෝමක් යවා කියන්නේ ඒකට පණිවිඩයක් තමයි යවලා තියෙන්නේ. ඒතර උත්තරේ යවන්නා, ලබන්නා හා පණිවිඩය. 14 කියනවා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව විසින් කමිටුව සිදු කරන ලද ක්‍රියාකාරකම් පහත දැක්වේ. ඉහත ක්‍රියාකාරකම් අතුරින් කළමනාකරන ක්‍රියාවලියේ සංවිධානකරණයට හා මෙහෙයවීම පිළිවෙලින් දැක්වෙන්නේ. සාමාන්‍යයෙන් කළමනාකරන ක්‍රියාවලියේ ක්‍රියාවලිය හතරක් තියෙනවා. සැලසුම්කරණය, සංවිධානයකරණය, මෙහෙයවීම හා පාලනය. ඒකට මේකේ අහලා තියෙන සංවිධානය කරන හා මෙහෙයවීමට පිළිවෙලින් දැක්වෙන්නේ. සංවිධානකරණය හා මෙහෙයවීම පිළිවෙලින් දැක්වෙන්නේ. හරි. බලමු සංවිධානකරණයට දිනපතා ක්‍රීඩා පුහුණු වීම කටයුතු වල සිසුන් යෙදවීම. සිසුන් යෙදවීම කියන්නේ මොකද්ද? සිසුන් යම් කිසි දෙයකට යොදවනවා. යොදවනවා කියන්නේ ඒක සංවිධානකරණයට තමයි අයත් වෙන්නේ. B කියනවා නිවාස නායකයන් සහ ක්‍රීඩා නායකයන් පත් කිරීම. පත් කරනවා කියන අනිවාර්යයෙන්ම වැරදුනා. දිනපතා ක්‍රීඩා පුහුණුවීම සඳහා කටයුතු සිසුන් යෙදවීම. සිසුන් යෙදවීම කියන්නේ මොකද්ද? මෙහෙයවීම. ඉස්සෙල්ලා මට වැරදුනා. සිසුන් දිනපතා ක්‍රීඩා පුහුණුවීම කටයුතු සඳහා සිසුන් යෙදවීම කියන්නේ මොකද්ද? මෙහෙයවීම. නිවාස නායකයන් හා ක්‍රීඩා නායකයන් පත් කිරීම. බලතල බෙදීම, වැඩ බෙදීම වගේ දේවල් ඈත් වෙන්නේ මොකටද? සංවිධානකරණයට. ඒතර උත්තරේ B සහ A. පිළිවෙලින් දැක්වෙන්නේ B සහ A මගින්. 15 කියනවා අලෙවි කරන මිශ්‍රයේ විචල්්‍ය වන මිල සහ ස්ථානය ඇතුළත් ප්‍රකාශය තෝරන්න. අලෙවි කරන විචල්්‍ය වන මිල සහ ස්ථානය ඇතුළත්. අලෙවි කරන මිශ්‍රයේ විචල්්‍ය වෙනවා ඉස්සරහට කිව්වා විචල්්‍ය හතරක් තියෙනවා. නිෂ්පාදිතය මිල ස්ථානය ප්‍රවර්ධනය කියලා. එතකොට මේකේ අහලා තියෙන්නේ මිල සහ ස්ථානයට ඇතුළත් ප්‍රකාශය තෝරන්න. පළවෙනි එකේ කියනවා KG ටී-ෂර්ට් මංගත විකුණුම් මගින් 130ක ලාභාන්තිකයක් උපයා ඇත. මේ ඒතකොට ස්ථානය කොහෙද? මංගත. කියන්නේ ඔන්ලයින් බිස්නස් එක ඔන්ලයින්. ස්ථානය තමයි ඔන්ලයින්. ඒ කියන්නේ මංගත ක්‍රමය
මේකේ මිලට අයත් වෙනවා විකුණුම් මගින් 130ක ලාභාන්තිකයක් උපයා ඇත. එතකොට මේ විචල්්‍ය මොකද්ද? මිල 15ටත් උත්තරේ 1. 16 කියනවා කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගමක සාමාන්‍ය කොටස්වල සහ බැංකුවක ස්ථාවර තැන්පතුවල ආයෝජනය කිරීමෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ පිළිවෙලින් දැක්වෙන. කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගමක සාමාන්‍ය කොටස්වල සහ ඒ කියන්නේ සාමාන්‍ය කොටස්වල ආයෝජනයෙන් සහ බැංකුවක ස්ථාවර තැන්පතුවල ආයෝජනයෙන් අපිට මොනවද සාමාන්‍ය කොටස්වල ආයෝජනයෙන් අපිට මොනවද ලැබෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය කොටස් වලින් ලාභාංශත් ලැබෙනවා. ඒ වගේම ප්‍රාග්ධන ලාභත් ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධන ලාභත් ලැබෙනවා. ප්‍රාග්ධන ලාභයි ස්ථාවර තැන්පතු වලින් ආයෝජනය කරන් අපිට මොනවද ලැබෙන්නේ? පොලි ආදායම්. 17 කියනවා ගිණුම් කරන ක්‍රියාවලියේ පළමු පියවර. ගිණුම් කරන ක්‍රියාවලියේ පළමු පියවර මොනවද? මූලාශ්‍ර ලේඛන සකස් කරගෙන ඉන්න බෑ අපි ගනුදෙනු සටහන් කරන්න. එතකොට ගිණුම් කරන ක්‍රියාවලියේ පළමු පියවර මොනවද? ගනුදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛන රැස් කර ගැනීම. 14 උත්තරය 3. 18 කියනවා ව්‍යාපාරික ජංගම නොවන වගකීමක් ඇති කරනු ලබන ගනුදෙනුව කුමක්ද? ව්‍යාපාරික ජංගම නොවන වගකීමක් ඇති කරනු ලබන ගනුදෙනුව මොකක්ද? ජංගම නොවන වගකීම් කියන්නේ අවුරුද්දකට වැඩි කාලයක් අපේ වගකීම පවතිනවා නම් ඒකට කියනවා අපි ජංගම නොවන වගකීම් කියලා. එතකොට ණයීමකට රුපියල් 15000ක් ගෙවුවාම මොකද වෙන්නේ? 15000ක් ගෙවුවාම වගකීම් අඩු වෙනවා. නානික ණයීමියෝ කියන්නේ ජංගම වත්කම. කාර්යාලය සඳහා රුපියල් ලක්ෂ 2ක ලී බඩු අත්පිට මුදලට ගැනීම. අත්පිට මුදලට ගත්තාම මොකද වෙන්නේ? වගකීම් වැඩි වෙන්නේ නැහැ. වත්කම් අඩු වෙනවා. වත්කම් වැඩි. කියන්නේ මුදල් අඩු වෙනවා. ලී බඩු කියන වත්කම හපව වැඩි වෙනවා. 3 කියනවා ලක්ෂ 5ක දිගුකාලීන බැංකු ණයක් ලබා ගැනීම. ලක්ෂ 5ක දිගුකාලීන බැංකු ණයක් ලබා ගත්තාම මොකද වෙන්නේ? ලක්ෂ 5ක දිගුකාලීන බැංකු ණයක් ලබා ගත්තාම බැංකු ණයක් ලබා ගත්තාම මුදල් වැඩි වෙනවා ලක්ෂ 5කින්. ඒ වගේම ණය බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා ලක්ෂ 5කින්. මේක කියනවනේ දිගු කාලීන කියලා. මේකට අවුරුද්දට වැඩි කාලයක් ගෙවීම කරනවනේ. එතකොට මේක දිගු කාලීන බැංකු ණය. එතකොට මේක මොකද්ද? ජංගම නොවන වගකීම. එතකොට මේක තමයි උත්තරේ. 18ට උත්තරේ 3. 19 කියනවා ව්‍යාපාරයේ භාවිතය සඳහා ලක්ෂ 2කමාරක උපකරණ ණයට ගැනීම සටහන් කිරීම සඳහා භාවිතා කරන මූලාසන ලේඛනය සහ මූලික සටහන් පොත. ව්‍යාපාරයේ භාවිතය සඳහා ලක්ෂ 2කමාරක උපකරණ ණයට ගැනීම. ව්‍යාපාරයේ භාවිතය සඳහා අපි තොග ගන්නවා නම් මොකද කරන්නේ? අපි තොග ගන්නවා නම් ගැනුම් ඉන්වර්සියේ ගැනුම් ජර්නලේ. නමුත් මේක මොකටද ගන්නෙ? මේක ව්‍යාපාරයේ භාවිතය සඳහා ගන්න. ඒතර භාවිතය සඳහා ගන්න නම් මොකද වෙන්නේ? මේක ලියන්නේ මොකේද? පොදු ජර්නලේ. පොදු ජර්නලේ ලියනවා නම් ජර්නල් වවුචරේ. මේකේ මූලික සටහන් පොත තමයි ජර්නල් වවුචරේ. ජර්නල් වවුචරයයි පොදු ජර්නලයයි. හරි. අද අපි අංක 2024 ප්‍රශ්න 24 ව්‍යාපාර ගණන් ගන්නත් දෙන පේපරේ 119 ප්‍රශ්න වලට ප්‍රශ්න සාකච්ඡා කරා. ඊටු ටික අපි ඊළඟ වීඩියෝ එකකින් සාකච්ඡා කරමු. ස්තුතියි.